අපේ සිංහල ජාතියේ ආරම්භය සිදු වුණේ ඉන්දියාවෙන් ආපු විජය කුමාරයාගෙන් පස්සේ කියලා තමයි අපි ඉගෙන ගත්තේ. විජය එනකොටත් මේ රටේ හිටියේ යක්ෂයෝ නාගයෝ වගේ අමනුෂ්‍යෝ කියලා තමයි අපිට ඉගැන්වුවේ. ඒත් පොඩ්ඩක් හිතන්න විජය කුමාරයා ලංකාවට ගොඩ බහිනකොට කුවේණිය ඉඳගෙන අපු කටමින් හිටිය කියලත් ඒ ඉතිහාසයේම ලියවිලා තියෙනවා. ඉතින් කොලාතු ඇඳගෙන කැලේ හිටපු අමනුෂ්‍යෝ කොහොමද රෙදිවියන්න අපු කටින්න දැනගෙන හිටියේ? මේ ප්‍රශ්නයෙන්ම අපිට පැහැදිලි වෙනවා විජය එන්න කලින් මේ රටේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණ බව. අද අපි අභිරහස් පිටුවෙන් හොයන්න යන්නේ ඒ වසන් කරපු ඉතිහාසය ගැන. බොහෝ කෙනෙක් නොදන්නා නමුත් ඇඟ හිරිවැටෙන ඒ සැබෑ ඉතිහාසය අපි දැන් විමසා බලමු. මේ වීඩියෝ එක අවසානයේ ඔබ මෙතෙක් විශ්වාස කළ දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න උනත් පුළුවන්. අපේ ප්‍රධාන ඉතිහාස මූලාශ්‍රය වෙන්නේ මහාවංශය. හැබැයි මතක තියාගන්න ඕන මහාවංශය ලියවෙන්නේ විජය ඇවිල්ලා අවුරුදු 100 ගණනකට පස්සේ. ඉතින් ඒක ලියපු අයට උවමනා වුණා විජය කුමාරයාව වීරයෙක් කරන්න. ඒ නිසා ඔවුන් ඊට කලින් හිටපු දේශීය ජනතාව යක්ෂයෝ නාගයෝ වගේ නම් වලින් හැඳින්වුවා කියලා තමයි අද ඉතිහාසඥයෝ විශ්වාස කරන්නේ. හොඳට තේරුම් ගන්න. යක්ෂයෝ කියන්නේ දල දාගෙන හිටපු මිනිස්සු මරන් කාපු සත්තු ජාතියක් නෙවෙයි. ඒක නිකම් ගෝත්‍රික නාමයක් විතරයි. යක්ෂ කියන වචනේ තේරුම පූජා ලැබීමට සුදුසු. එහෙම නැත්නම් බලවත් කියන එක. ඔවුන්ට නගර තිබුණා. ඔවුන්ට රජවරු හිටියා. ලංකාපුර සිරීසවත්තු වගේ ලොකු නගර ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් මොවුන් නිකම්ම කැලේ හිටපු පිරිසක් නෙවෙයි. එහෙනම් කවුද මේ අය? ප්‍රධාන වශයෙන්ම ගෝත්‍ර 3ක් ගැන කියවෙනවා. යක්ෂ, නාග සහ දේව ගෝත්‍ර ගැන. පළමුවෙන්න තමයි යක්ෂ ගෝත්‍රිකයෝ. මෙයාලා තමයි රටේ ප්‍රධාන පාලකයෝ උනේ. ඔවුන් යකඩ තාක්ෂණයට, ගොවිතැනට වගේම වාරි කර්මාන්තයට අතිදක්ෂයින් වුණා. විජය එනකොටත් මේ රටේ යකඩ කර්මාන්තය තිබුණ කියලා සාක්ෂි තියෙනවා. දෙවන්නන් තමයි නාග ගෝත්‍රිකයෝ. නාගයෝ කියන්නේ නයිපෙන තියෙන මිනිස්සු නෙවෙයි. ඔවුන් නාගයාව සංකේතයක් විදිහට පාවිච්චි කරපු පිරිසක්. ඔවුන් ජීවත් වුණේ මුහුදු බඩ ප්‍රදේශවල. ඔවුන් තමයි එදා ලෝකෙ හිටපු දක්ෂතම නැවියෝ සහ වෙළෙන්දෝ. අපේ රටේ වටිනා මැණික් ලෝකෙ පුරාම අරගෙන ගියේ මෙන්න මේ නාග ගෝත්‍රිකයෝ තමයි. දැන් තමයි වීඩියෝ එකේ වැදගත්ම කාරණාවට අපි එන්නේ. මේ දියුණු ගෝත්‍රිකයෝ එකපාරටම ආසින් පාත් වුණා වෙන්න බෑ. මීට පෙර වීඩියෝ එකේ කතා කළා වසර 5000කට කලින් හිටපු මහා රාවණා අධිරාජ්‍යය ගැන. හොඳට හිතලා බලන්න මේ විජය එනකොට හිටපු දියුණු යක්ෂ නාග ගෝත්‍රිකයෝ කියන්නේ වෙන කවුරුත් වෙන්න බෑ. ඒ මහා රාවණා පරපුරේ සැබෑ උරුමකාරය වෙන්න ඕන. රාවණා යුගයේ තිබුණ දියුණු තාක්ෂණයේ ඉතුරු වෙච්ච කොටස් තමයි මේ අය ළඟත් තිබුණේ. ඒ නිසායි ඔවුන්ට රෙදි වියන්න, යකඩ වැඩ කරන්න, නැව් හදන්න පුළුවන් වුණේ. ඔයාලා හොඳටම දන්නවා රාවණා කාලේ හිටියේ යක්කයින්. යක්ක, යක්ෂ මේ දෙක අතර ඉතාම සමානකමක් තියෙනවා. ඒ කියන්නේ විජය එනකොටත් මේක රාවණාගේ ලේ තියෙන අභිමානවත් මිනිසුන්ගේ රටක්. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? විජය කුමාරගේ පැමිණීම ඉතිහාසයේ එක් සන්ධිස්ථානයක් විතරයි. නමුත් අපේ සැබෑ ඉතිහාසය පටන් ගන්නේ එතනින් නෙවෙයි. ඊට අවුරුදු 1000 ගණනකට කලින් ඉඳලා මේ පොළොවේ දියුණු මිනිස්සු හිටියා. ඒ තමයි අපේ සැබෑ මුතුන් මිත්තෝ. ඔයාලට මොකද හිතෙන්නේ? අපි ඇත්තටම පැවතගෙන එන්නේ විජයගෙන්ද? නැත්නම් ඊට කලින් හිටපු ඒ දේශීය යක්ෂ නාග ගෝත්‍රිකයන්ගෙන්ද? අනිවාර්යයෙන්ම ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න. මම හැම කමෙන්ට් එකක්ම කියවනවා.
මේ වීඩියෝට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ අභිරහස් දේවල් මේ වගේ ඉතිහාසයන් ගැන දැනගන්න අනිවාර්යයෙන්ම අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ අභිරහස් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.